තෙරුවන් සරණයි සියලු දෙනාටම. පාසල් ළමුන්ගේ විෂය නිර්දේශයට අසභ්‍ය වෙබ් අඩවියක් සහිත පාඩමක් ඇතුළත් කිරීම සම්බන්ධව මේ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරනවා, බොහෝ දෙනෙක් සාකච්ඡා කරනවා. ඒ වගේම මේ පිළිබඳව නීතිමය පසුබිමක් තුළ ඒ අදාළ පර්යේෂණ සිදු කරන බව දැනගන්න ලැබෙනවා. අපිට ඒ පිළිබඳ ප්‍රවෘත්ති අහන්න දකින්න ලැබෙනවා. නමුත් මේ කියන ක්‍රියාවලිය තුළ ඔබ අපි නොදකින භයානක පැතිකඩක් තියෙනවා. මේ අවස්ථාවේදී මේ කාලවකවානුව තුළදී අපි දන්නවා ඇතැම් ජාත්‍යන්තර රාජ්‍යනවල සංවිධානවලින් ඒ වගේම ඇතැම් විවිධ සංවිධානවලින් විවිධ රටවල් වල ලංකාව වගේ රටවල් වල මේ සංස්කෘතික විනාශයට සහ රටේ ආර්ථික පරිහානියට බලපාන කටයුතු සිද්ධ කරන්න ක්‍රමවේද යොදනවා. ඒක ලංකාව තුළ බොහෝ දෙනෙක් දන්නා කාරණාවක්, බොහෝ දෙනෙක් දැනුවත් කාරණාවක්. ඉතින් මෙතනදී මේ වගේ දේවල් සිද්ධ කරද්දී මීට මාස කිහිපයකට පෙර අපිට දැනගන්න ලැබුණ ඇමරිකාව ආශ්‍රිත එක්තරා සංවිධානයක් විසින් ඒ සංවිධානය මේනකට තහනම් කරලා තියෙනවා. ඒ සංවිධානය විසින් ලංකාවට අති විශාල මුදලක් ලංකාවේ සංස්කෘතික විනාශය සහ ලංකාවේ මේ වගේ සමලිංගික ප්‍රවර්ධනය වගේ කටයුතු සඳහා විශාල මුදලක් යොමු කරලා තියෙන බව පහුගිය මාස කිහිපය තුළ අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් වුණා. ඒ පිළිබඳ වාර්තා අන්තර්ජාලයට මුදා හැරලා තිබුණා. ඒ වගේ කාරණා අපි දැක්කා. ඒ වගේම එහෙනම් මේ වගේ සංස්කෘතික විනාශයට උදව් කරන ඒ වගේ සංවිධානවල නියෝජිතයන් ලංකාව වගේ රටවල අනිවාර්යයෙන්ම ඉන්නවා. ඉතින් මෙතනදී ඔබ හිතලා බලුවද මේට දවස් කිහිපයකට පෙර මේ වෙච්ච සිදුවීම තුළ ලංකාවේ කී දෙනෙක් මේ වෙබ් අඩවියට මේ වෙනකොට ප්‍රවිෂ්ඨ වෙලා ඇද්ද මේ දින දෙක ඇතුළත? මේ දින දෙක තුන ඇතුළත ලංකාව තුල කී දෙනෙක් මේ වෙබ් අඩවියට එක මොහොතක ප්‍රවිෂ්ඨ වෙන්න ඇද්ද? ඒ වගේම මේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඇතැම් අය වෙබ් අඩවිය අතහැරලා දාලා ඒකෙන් පිට වෙනවා. නමුත් මේ වගේ නැඹුරුවක් තියෙන කෙනෙක්, මේ වගේ වෙබ් අඩවියකට රුචිකමක් දක්වන පුද්ගලයෙක් ඒ වෙබ් අඩවිය තුල ගිණුම් නිර්මාණය කරන්නට ඇති. ඒ වගේ නොයෙකුත් ඒ වෙබ් අඩවි තුල සැරිසරන්න ඇති. එතකොට මේ කෙටි කාලයක් තුල පැය 72ක් වගේ කාලයක් තුල පැය 48ක් වගේ කාලයක් තුල රටක් වශයෙන් මේ වගේ අසභ්‍ය වෙබ් අඩවියකට එකම වෙබ් ඇඩ්‍රස් එකකට එකම වෙබ් ලිපිනයකට ලංකාව තුල කී දෙනෙක් මේක රටක් වශයෙන් ප්‍රවිෂ්ඨ වෙලා ඇද්ද? අන්න ඒ කියන ප්‍රවේශය ඒ අන්තර්ජාල සමාගම තුල එහෙම නැත්නම් ඒ අදාළ පාර්ශවයන් තුල වාර්තාවක්. ඒ වාර්තාව තියෙනවා. යම් අවස්ථාවක අද නෙවෙයි තව අවුරුදු 10කින් 15කින් 20කින් 50කින් වෙන්න පුළුවන් ලංකාවට විරුද්ධව හෝ යම්කිසි කාරණාවක් මත ජාත්‍යන්තර නඩුවක් වගේ දෙයකදී එහෙම නැත්නම් යම්කිසි ජාත්‍යන්තර ඔය විවිධ සංවිධාන තියෙනවා. එතකොට ඔය මේ සමුළු තියෙනවා. ඒ වගේ සමුළුවකදී එහෙම නැත්නම් නඩුවකදී මේ වගේ මොකක් හරි කාරණාවකදී මේ වාර්තාව කියලා කියන්නේ මේ දින දෙක කියලා කියන්නේ ඇත්තටම යම් අවස්ථාවක රටට විශාල කළු පැල්ලමක් වෙන්න පුළුවන්. රටට ලොකු හානියක් ගෙන දෙන වාර්තාවක් වෙන්න පුළුවන්. එතකොට අර අපේ පැරණි සිංහල කියමනක් තියෙනවානේ දෙක ගලකින් කුරුල්ලෝ දෙන්නයි කියලා. ඒ වගේ මේ වෙබ් අඩවිය මේ විදිහට ඉදිරිපත් කරලා මේ පාර්ශවය මේකට මම ආණ්ඩුව හෝ යම්කිසි වෙනත් පාර්ශවයක් හෝ නම් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒක හොයාගන්න එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතනවල කාර්යභාරයක්. නමුත් ඒ පිළිබඳ විමර්ශනය කිරීම හෝ ඒ පිළිබඳ මත ප්‍රකාශ කිරීම නෙවෙයි මම සිද්ධ කරන්නේ. මම රජයට ඇඟිල්ල දික් කිරීමක් නෙවෙයි සිද්ධ කරන්නේ. දෝෂාරෝපණයක් නෙවෙයි සිද්ධ කරන්නේ. මේ වගේ මේ ක්‍රියාවලිය සිද්ධ කරන පාර්ශවය මේ අවස්ථාවේදී අතිශය සාර්ථකයි කියලා මම හිතනවා. මොකද මේ අවස්ථාවේදී වෙබ් අඩවිය පාසල් ගිණුමෙන් ඒ පාසල් විෂය නිර්දේශයෙන් අයින් වෙයි. හැබැයි ඔබ වාර්තාවක් නිර්මාණය කරලා තියෙනවා, අලුත් වාර්තාවක් පිළිටවලා තියෙනවා. මේ කෙටි කාලයක් තුල අධිකව එකම වෙබ් අඩවියකට එකම කාලයක් තුල එකම රටක එකම
එකම මේ වයස් පරතරයක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ වගේ සමලිංගික වෙබ් අඩවියකට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන වාර ගාන ප්‍රවිෂ්ඨ වෙලා තියෙන ප්‍රමාණය ගැන ඔබ වාර්තාවක් පිළිටවලා තියෙනවා මේ වෙනකොට. එතකොට අපේ රටේ යම් දවසක අනාගතයේ ඒ සිද්ධ වෙන ඒ පරිහානියට යම් කිසි දායකත්වයක් ඔබ අතින් සිද්ධ වෙලා තියෙනවද කියලා ඔබ හිතලා බලන්න. මොකද මම මුලින් සඳහන් කරා වගේ මේ දවස් දෙක ඇතුළත මේ වෙබ් අඩවිය තුළ බොහෝ ප්‍රවේශ ප්‍රමාණයක් සහ බොහෝ ගිණුම් නිර්මාණයක් සිද්ධ වෙන්නට ඇති. අනිවාර්යයෙන් මේක වෙහිම වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔබ මේ වෙලාවේදී හිතලා බලන්න මේ කියන ක්‍රියාවලිය සිද්ධ කරන පිරිස ඊටමත් සූක්ෂමයි, ඊටමත් සැලසුම් සහගතවයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබට දකින්න ලැබෙන දේශපාලන පසුබිම තුල ඔබ දකින පක්ෂ දේශපාලන ක්‍රමවේදය තුල ලංකාවේ රටේ ඉරණම තීරණය කරන්න උත්සාහ කරන්න එපා. මොකද ලෝක දේශපාලන සන්දර්භය මේ වෙනකොට ගොඩක් වෙනස්. දේශපාලන සාක්ෂරතාවයේ නැති මිනිස්සු තමයි මේ රට විනාශ කරන්නේ. එතකොට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් වල මේ දේශපාලන සන්දර්භය කියලා කියන්නේ රටේ ජනතාව කවදාවත් නොදකින පැතිකඩක්. රටේ මිනිස්සු කවදාවත් නොහිතන පැතිකඩක්. ඒ නිසා මේ දේශපාලන බල අර්ගලය තුළ මේ බල පෙරළි තුළ තියෙන්නේ තවත් එක් කුමන්ත්‍රණයක් නොවේ, තවත් එක කුමන්ත්‍රණ ධාමයක ප්‍රතිඵලයක් පමණයි.